ශ්‍රී ලංකාව පුරාතන යුගයේ සිටම දියුණු වාරි සංස්කෘතියකට උරුමකම් කියූ රටක්. වාරි සංස්කෘතියේ පෑ දස්කම් නිසාම රජරටට වැව්බැඳි රාජ්‍ය ලෙසින් නම් ලැබුණු අතර ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරයේ ලෙසද විරුදාවලිය ලැබීය. වැව සමග බැඳුණු ජීවනෝපාය මාර්ග පමණක් නොව නගර අලංකරණයටද අප පැරැන්නෝ ඉමහත් දක්ෂතාවක් දැක්වූහ. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඒ සඳහා වන සාක්ෂි අදටත් දැකගත හැකියි. බේරේ වැවද අප ඉතිහාසයේ එවන් වැදගත්කමක් උසුලන වාරි නිර්මාණයක්. රටේ අනිකුත් වැව්වලට වෙනස් බේරේ වැව පෘතුගීසින් අතින් සංවර්ධනය වී විහිදුණු නිර්මාණයකි. ඉතිහාසයේ සඳහන් පරිදි මෙම වැවේ මුඛ්‍ය අරමුණ වී ඇත්තේ සිංහල රජවරුන්ගේ ප්‍රහාරවලින් පෘතුගීසි බලකොටු බේරා ගැනීමයි. පෙර කල කොළඹ වැව ලෙස හැඳින් වූ මෙය ලන්දේසි පාලන කාලයේදී බේරේ වැව ලෙස නම් ලැබීය. 1927 වසරේ ඉංග්‍රීසින් විසින් පළ කරන ලද සිතියමක මෙම වැව ප්‍රථම වරට සලකුණු කරනු ලැබිණි. පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි පාලන කාලවලදී බේරේ ආශ්‍රිතව ඉතා මනරම් පරිසරයක් පැවති බව සඳහන් වේ. 1845 දී ජෝන් ඩෙස්කෑම්ප් Scenery and Reminiscences of Ceylon හි සඳහන් කරන ආකාරයට ඉංග්‍රීසි පාලන සමයේ මෙම වැව අසබඩ විවිධ විනෝද ක්‍රියාකාරකම් හා තරඟ පවත්වා ඇත. ඒ අතර බෝට්ටු තරඟ, සැමරුම් උත්සව මෙන්ම සතුටු සාදද තිබී ඇත. බ්‍රිතාන්‍ය පාලන සමයේ කොළඹ වරාය හරහා රට තුළට මෙන්ම රටේ නිෂ්පාදන වෙනත් රටවල් කරා ප්‍රවාහනය කිරීම සඳහා බේරේ වැව සුවිසල් දායකත්වයක් ලබා දී ඇත. වැව වටා පිහිටි අතිවිශාල ගුදම් ඒ සඳහා කදිම නිදසුන්ය. බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසානයේ කොළඹ වරායට දොඹකර භාවිතය හඳුන්වා දීමත් සමග භාණ්ඩ ප්‍රවාහනය සඳහා බේරේ වැවෙහි අවශ්‍යතාවය කෙමෙන් බැහැර විය. බ්‍රිතාන්‍ය පාලන සමයේ අවසන් භාගයේ වන විට හෙක්ටයාර 165කට අධික ප්‍රදේශයක් පුරා පැතිර තිබූ මේ බේරේ වැව මේ වන විට හෙක්ටයාර 65කට සීමා වී ඇත. එක් පසකින් කැලණි ගඟටත් අනෙක් පසින් බොල්ගොඩ වැවටත් ඇල මාර්ග ඔස්සේ මෙම වැව සම්බන්ධව තිබූ බව ඉතිහාසයේ සඳහන් වේ. කොළඹ නිල් වැව ලෙස එකල පොතපතෙහි සඳහන් වන බේරේ වැව අද දුර්ගන්ධය හමන කසල පිරි වැවක් බවට පත්ව තිබීම හද කම්පා කරවන කරුණකි. වර්තමානයේදී බේරේ වැවට අත්ව ඇති සෝචනීය ඉරණමට ප්‍රධාන හේතු කිහිපයක් ඇත. අනවසරයෙන් වැව ගොඩ කර ඉඩම් අල්ලා ගැනීම, වැව දෙපස ජනගහනය අධික වීම, වැව ඉවුරු දෙපස අනවසර ඉදිකිරීම ආරම්භ වීම, අපජල මාර්ග විශාල ප්‍රමාණයක් අනවසරයෙන් බේරේ වැව වෙත යොමු කර තිබීම හා බේරේ වැව කෙරෙහි නිසි අවධානයක් යොමු නොවීම එයින් ප්‍රධාන වෙයි. බේරේ වැව සහ එහි අතුශාකා මෙලෙස පරිහානියට පත්ව තිබීමට බලපා ඇති හේතු සියල්ල හඳුනාගත් වත්මන් රජය මේ වන විටත් වැව සහ ඒ අවට වඩා සුන්දර ස්ථාන බවට පත් කිරීමේ වැඩසටහන් ආරම්භ කර තිබේ. මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මගින් ක්‍රියාත්මක වන බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ බේරේ වැව නගරයේ ප්‍රධානතම එලිමහන් උයනක් සහ වාණිජ කලාපයක් බවට සංවර්ධනය කිරීම ආරම්භ කර ඇත. නාගරික සංවර්ධන අධිකාරියේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීම සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව, නිවාස සංවර්ධන අධිකාරිය, කොළඹ නගරයේ ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය, කොළඹ මහනගර සභාව සහ ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ එක්ව බේරේ වැව ප්‍රතිසංවර්ධනය සඳහා වන සැලැස්ම සකස් කිරීමේ කටයුතු මේ වන විටත් අවසන් කරමින් පවතී. ව්‍යාපෘතිය සඳහා සිංගප්පූරු රජය සිය පූර්ණ සහයෝගය හා තාක්ෂණික ඥානය ලබා දීමට එකඟ වී ඇත. දැනට යෝජිත මහා සැලැස්ම යටතේ ප්‍රධාන වශයෙන්ම බේරේ වැව පවිත්‍ර කිරීමට මූලිකත්වයක් ලබා දෙයි. එමෙන්ම වැව වටා පිහිටි පැල්පත් නිවාස හිමියන් සඳහා නව නිවාස ලබා දෙමින් ඔවුන් වෙනත් ස්ථානවල පදිංචි කිරීම, දැනට අනවසරින් බේරේ වැව වෙත යොමු කර ඇති සියලුම අපජල සම්බන්ධතා වසා දැමීම සහ වැව හාරා අපද්‍රව්‍ය ඉවත් කර
පිරිසුදු ජලය ගලා ඒමට සැලැස්වීමද යෝජනා කර ඇත. ඒ අනුව බේරේ වැව වටා මහ ජනතාවට ඇවිද යා හැකි මන්තීරු ඉදිවන අතර නගරයේ ජනතාවගේ ආතතිය අවම කිරීම උදෙසා විවෘත ප්‍රදේශයක් බිහි කිරීමටද සැලසුම් කර ඇත. මෙම මන්තීරු ඉදිකිරීම මගින් ජනතාවගේ ශරීර සුවතාවය ඉහළ නැන්වීමද බලාපොරොත්තුවයි. එමෙන්ම මෙම සංවර්ධන ව්‍යාපෘතිය බේරේ වැව ආශ්‍රිතව පිහිටි ඉඩම්වල වටිනාකම ඉහළ නැන්වීමට හේතුවක් වන අතරම සංචාරක හා වෙනත් මිශ්‍ර සංවර්ධන කටයුතු සඳහා ආයෝජන ධෛර්යවත් කිරීමටද ඉවහල් වනු ඇත. මේ තුලින් රටේ සාර්ව ආර්ථික ඉලක්කයන් ළඟා කර ගැනීමට වන දායකත්වය ඉතා ඉහළ මට්ටමක පවතී. විහාර මහාදේවී උද්‍යානය, හයිඩ් පිටිය, නිදහස් චතුරස්‍රය, මරදාන දුම්රිය ස්ථානය, පංචිකාවත්ත ප්‍රදේශය හා ගාලුමෝදොර ආශ්‍රිතව සිදුවන සංවර්ධනය බේරේ වැව ව්‍යාපෘතියට යාවෙනු ඇත. බේරේ වැව පාදක කොටගෙන ඒ වටා ආයෝජන කේන්ද්‍රගත කිරීම ආරම්භ කර ඇත. එම ප්‍රදේශ අතර වරාය නගරය සංස්කෘතික වටිනාකමකින් යුත් කොටුව හා පිටකොටුව ප්‍රදේශයේද වෙයි. මෙම ස්ථාන බේරේ වැව සමග යා කරමින් සංවර්ධන දොරටු හෙවත් ඩෙවලොප්මන්ට් කොරිඩෝස් 5ක්ද නිර්මාණය කෙරේ. ඒ අතරට සුපිරි හෝටල් සංකීර්ණ, මහල් නිවාස සහ වාණිජ්‍ය ගොඩනැගිලිද එක් කිරීම අපේක්ෂාවයි. ආයෝජන ප්‍රවර්ධනය කරමින් නව ව්‍යාපාර සඳහා වන ව්‍යාපාර බීජෞෂකයක්ද මේ අතර ස්ථාපනය වෙයි. බේරේ වැව වටා සිදුවන සංවර්ධනය නව ප්‍රවාහන පද්ධතියකින් මෙන්ම කොටුව දුම්රස්ථානය හා මැනින් වෙළඳපොළ ආශ්‍රිතව ඉදිවන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා සියලු ප්‍රදේශ සමග සම්බන්ධ වනු ඇත. කොළඹ නගරයේ ආශ්‍රිත නාගරික සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දැනටමත් බේරේ වැව සංවර්ධනය සඳහා රුපියල් මිලියන 400කට ආසන්න ප්‍රතිපාදන වෙන් කර ඇත. මේ සඳහා ලෝක බැංකුව ණය ආධාර සපයනු ලබයි. ඒ යටතේ එක් ව්‍යාපෘතියක් ලෙස රුපියල් මිලියන 100ක් පමණ වැය කර මැකලම් පිවිසුම් උද්‍යානය නිම කර ඇත. මැකලම් පිවිසුම් උද්‍යානය සුපිරි ආපන ශාලාවක්, නවීන වැසිකිලි සහ පොදු පහසුකම් පද්ධතියක් හා නාවික කටයුතු විදහා දක්වන කෞතුකාගාරයකින්ද සමන්විතයි. මහජනතාවගේ පහසුව උදෙසා මෙහි සංවර්ධනය කරන ලද රථවාහන නැවතුමක්ද ස්ථාපනය කර තිබේ. එමෙන්ම බේරේ වැවෙහි ඉවුරු සංවර්ධනය හා රේකීය උද්‍යානය ඉදිකිරීම යනාදීද දැනටමත් ආරම්භ කර ඇත. අද දින ජනතා අයිතියට පත්වන්නේ මෙම සංවර්ධිත මැකලම් පිවිසුම් උද්‍යානයයි. මෙම සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් සමග එක්ව ආයෝජන අවස්ථා උදා කර ගනිමින් රටේ සංවර්ධනය සඳහා සහභාගී වන ලෙස සියලුම ආයතනවලට සහ පොදු ජනතාවට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය ආරාධනා කර සිටී.